ඔයාලගේ කම්පියුටර් එකේ Adobe Premiere software එක ලැග්ගෙනවා. එහෙනම් දැන්ම මෙන්න මේ setting ටික හදන්න. ඉතින් ඕගොල්ලෝ මෙතන Adobe Premiere එක ඕගොල්ලෝ වැඩ කරලා මෙතන ලැග්ගෙනවා නම් ඕගොල්ලන්ගේ preview එක වගේ එකක් ලැග්ගෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන preview එකේ තියෙන තැන යට වෙන්න මෙතන තියෙන full කියන එක නැතුව මෙන්න කැමති resolution එකක් දාන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලගේ preview එකේ lag එක ටිකක් අඩු වෙනවා. ඊළඟට ඔයාලා මෙතන edit කියන එකට යන්න. edit කියන එක යටතේ ඊගොන් පේන performance කියලා එකක් තියෙනවා. performance කියන්නේ general කියන එක ඔයාලා වෙන්න මේ විදිහට press කරගන්න. හරි general කියන එක press කරාට පස්සේ මේ වගේ window එක open වෙනවා. මෙතන ඔයාලන්ට පේන තියෙන memory කියලා option එකක් තියෙනවා. මේ memory කියන එකට ගියාට පස්සේ මෙතන තියෙනවා මේ install a RAM කියලා කියන. يعني ඔයාලගේ computer එකේ තියෙන RAM එක තමයි මෙතන පේන්නේ 4GB. ඉතින් ඔයාලා මෙතන ඔයාලගේ වැඩිලා ඇති සමහරට 4GB 3GB වගේ. ඉතින් ඔයා මෙතන ඔයාලගේ RAM එකෙන් භාගයක් දාගන්න මෙතන 2GB කියලා දාගන්නවා. ඔයගොල්ලන්ට පේන හැටි දෙන්න මෙතන ඔයගොල්ලන්ගේ වැඩිලා ඇත්තේ මෙමරි කියලා. ඉතින් ඔයගොල්ලෝ මෙතන performance කියන එකට දාගෙන මෙන්න මේක ඕකේ කරගන්න. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ගේ Adobe Premiere software එකේ body smooth එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේකිනුත් ඔයගොල්ලන්ගේ Adobe Premiere එකේ smooth එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට my video එක හොඳයි කියලා දෙනවා. my channel එක subscribe කරන්න. මගේ video එක like එකක් දාන්න. හැමෝටම සුබ දවසක්.